පැහැදුම් සරින්මා සෙනෙහ පුදන්මා පාවීගයාම ආලෙනෙසයිමා ස්නේහයෙන් මත්වී නුඹේ ආදරෙන් හැඟුමෙන් Hello everyone and welcome back to Nima's Diary. ඔන්න මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසකට ඔගොල්ලෝ ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ දවස් ටිකේ අපේ නිවාඩු. මොකද 2018 19 බැච් එකේ අයියලා අක්කලාගේ කොන්වොකේෂන් එක නිසා අපිට මේ දවස් දෙක නිවාඩු. ඔන්න ඒක නිසා මගේ රූම් එකේ යාළුවෝ දෙන්නත් ගෙදර ගියා. මම ගෙදර ගියේ නෑ මොකද අපිට ස්ටඩි ලීව් ළඟ එන නිසා ආයමත් එක දිගට ගිහින් එන්න ඕන නැති නිසා මං හිතුවා මේ දවස් ටිකත් ඉවර වෙලාම ස්ටඩි ලීව් එකට ගෙදර යන්න. අද මම හිතුවා වෙනසටත් එක්ක චායි එකක් try කරන්න. ඉතින් මන් දන්න විදිහට මම චායි එකක් හදාගත්තා. ඔයගොල්ලෝ ආස නම් YouTube එකේ search කරලා බලන්න හදන විදිය ඕනේ තරම් වීඩියෝස් එනවා. ඊට පස්සේ මම O level පුංචි ළමයෙක්ට ක්ලාස් කරනවා. ඉතින් ඒ ක්ලාස් එකක් තිබුණා. මේ වීඩියෝ එක බලන ඔයා කැමති නම් ජර්මන් ලැන්ග්වේජ් එක මුලින් ඉඳන් සරලව ඉගෙන ගන්න මේ ස්ක්‍රීන් එකේ පේන නම්බර් එකට අද මැසේජ් එකක් දාන්න. ඔයාලට පුළුවන් මගේ ක්ලාස් එකට ජොයින් වෙලා ජර්මන් ලැන්ග්වේජ් එක මුලින් ඉඳන් හරියට ඉගෙන ගන්න. ඔන්න මම දැන් ලෑස්තිලා ඉන්නේ කඩේට යන්න. ඉතින් පුංචි බඩු වගේක් තියෙනවා මට ගන්න. Okay, let's go. ඔන්න මේ ඔයගලන්ට පේන්නේ කැම්පස් එකේ හොන්ඩුව ග්‍රවුන්ඩ් එක. ෂොප් එක ඇතුළේ නම් වීඩියෝ කරන විදියක් තිබුණේ නැහැ. ඒක නිසා මං ගිහින් පෙන්නන්නම් මම මොනවද ගත්ත බඩු කියලා. ඔන්න ආපහු බෝඩිමට යන්න තමයි මේ හදන්නේ. ඔයගොල්ලන්ට පේනවාද හරිම ලස්සනයි අහස. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ලොකු දෙයක් ගත්තේ නෑ ගයිස්. මේව තමයි මම ගන්න ගියේ. උදේටත් මම ලොකුට දෙයක් කාලා හිටමු නැති නිසා මං හිතුවා දවල්ට කෑම හදන්න. ඉතින් මේව තමයි මම දවල්ට හැදුවේ.
ඔන්න දැන් මම කාලා ඉවරයි. දැන් මම හදන්නේ මගේ අසයින්මන්ට් වගේක් තියෙනවා ඒ ටික කරන්න. ඉතින් එහෙනම් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්නම්. බයි.